වෙල්කම් ටු ඉන්වෙස්ට් හබ්. අද ඉඳලා ඔයගොල්ලන්ට ඩේලි නිවුස් අප්ඩේට් එකක් දෙන්න මම ප්ලෑන් කරලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට ෆන්ඩමෙන්ටල් වගේම ටෙක්නිකල් ඇනලිසිස් ඒ හැමදේම ගැන ඔයගොල්ලන්ට ක්‍රිප්ටෝ අප්ඩේට් එකක් දෙන්න බලාපොරොත්තු වෙමින් තියෙනවා අද ඉඳලා ඉස්සරහට. ඔයගොල්ලෝ කියන්න ඔයගොල්ලන්ට ඇනලයිස් කරන්න, ඒ කියන්නේ ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන ඉන්න කොයින්ස් වර්ග තියෙනවා නම් ඒව ඇනලයිස් කරලා ඒක ගැන පොඩි අයිඩියා එකක් දෙන්න ඕන නම් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම ඉස්සරහට ඔගොල්ලොට ඩේලි අප්ඩේට් දෙනවා මේ ක්‍රිප්ටෝ කරන්සි සම්බන්ධ මොකක්ද ඒ දවස ඇතුළත එද දවස ඇතුළද මොකක්ද සිදුවෙලා තියෙන්නේ, මොන වගේ තත්ත්වයකද ක්‍රිප්ටෝ කරන්සි තියෙන්නේ කියන එක ඔගොල්ලොන්ට ඩේලි අප්ඩේට් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්ක මම කියන්න ඕනේ ඔගොල්ලොන්ට ඉස්සරහට ක්‍රිප්ටෝ කරන්සි, ෂෙයා මාකට්, ඒ වගේම එදා දවස ඇතුළත වෙලා තියෙන නිවුස්, මොන වගේ මාකට් එකට මොන වගේ සිදුවීම් වෙලා තියෙනවද කියන එක සම්පූර්ණ මාකට් කැප් එක ගැන ඔයගොල්ලන්ට අයිඩියා එකක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් අද බලමු අද දවසේ ක්‍රිප්ටෝ මාකට් එක මොන වගේද කියලා. අද 2025 නොවැම්බර් 24 බලමු මොන වගේද මාකට් එක තියෙන්නේ කියලා. මේ වෙලාවේදී ක්‍රිප්ටෝ මාකට් එක ගත්තාම යම් කිසි විදියක රිකවර් වීමක් පෙන්눔 කරනවා. මේ වෙලාවේ ගත්තහම බිට්කොයින් එක අද දවස් ඇතුළත ගත්තහම 0.2% down, Ethereum 0.4% down, XRP නම් අද දවසේ මාකට් එක රිකවර් වෙලා තියෙනවා, 2% up එකක් තියෙනවා. BNB 0.4% down, Solana 0.5% down, Tron 0.4% up, ඒ වගේම Dogecoin 0.9% up, Cardano 0.6% down. කඩානෝ ගැන කතා කරනකොට කඩානෝ එකේ අද බෑඩ් නිවුස් එකක් තියෙනවා. මම ඒකත් ඔයගොල්ලන්ට ඉස්සරහට අප්ඩේට් එකක් දෙන්නම් මොකද්ද මේ බෑඩ් නිවුස් එක කියලා. සාමාන්‍යයෙන් ගත්තාම අද දවසේ টপ 20 coins වල ගත්තාම 20 coins වලින් 1 2 3 4 coins 4ක් තමයි මාකට් එකේ තියෙන යම් කිසි විදිහක ප්ලස් ගේන් එකක්. යම් කිසි විදිහට ගත්තාම මාකට් එක රිකවර් වීමක් පෙන්눔 කරනවා අද දවස. ඒ වගේම හවලි ගත්තාම මාකට් එක එක්ස්ට්‍රීම්ලි ආට පේනවා මාකට් එක පැයේදී මාකට් එක අප් වීමක් තියෙනවා. මාකට් කැප් එක ගැන කතා කරනකොට මේ වෙලාවේ ක්‍රිප්ටෝ මාකට් කැප් එක ට්‍රිලියන 2.94ක් පෙන්눔 කරනවා. ඒ කියන්නේ 3ට පල්ලෙහෙන් තිබ්බට ඒ වුණාට මාකට් එකේ යම්කිසි රිකවර් වීමක් පෙන්눔 කරන්න. ඒ වගේම ගත්තහම මාකට් එකේ CMC එක ගත්තහම මේ වෙලාවේ තියෙන්නේ එක්ස්ට්‍රීම් ෆියර් එකක් 12% ඩවුන් එකක් තියෙන්නේ. ඒ වුණාට මේක බෑඩ් නිවුස් එකක් වුණාට ඊයේ දවසේ ගත්තහම එක්ස්ට්‍රීම් ෆියර් එකක් තිබ්බා. ඉන්ඩෙක්ස් නම්බර් එක 10 විදිහට තමයි තිබ්බේ. ඊයේ දවසේ ඉඳලා අද දවසට ගත්තාම 12% එක, ඒ කියන්නේ ඩවුන් වීමක් තිබ්බට 2% අප් වීමක් තියෙනවා. ඒක නිසා මාකට් එක යම් කිසි විදියකින් රිකවර් වීමක් පෙන්눔 කරනවා කියලා තමයි මේ CMC ක්‍රිප්ටෝ ෆියර් ඇන්ඩ් ග්‍රිඩ් එකෙන් පෙන්눔 කරන්නේ. දැනට මාකට් එක ඩවුන් වීමක් තියෙනවා. නමුත් මාකට් එක ප්ලස් නිවුස් එකක් විදියට ගන්න පුළුවන් මේක 10 ඉඳලා 12 වෙනකම් අප් වෙන එක. ඊට අමතරව ගත්තහම all coin session එක ගත්තහම ඉන්ඩෙක්ස් එක පෙන්නන්නේ 23. ඒ කියන්නේ bitcoin session එකක් තියෙන තැනටත් අපි බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. මේ තියෙන මාකට් එකේ top 100 coins performance එක පල්ලෙහාට ගියට පස්සේ ඔයාලට පෙන්눔 කරන්න මෙන්න මේ විදිහට දවස් 90 මෙන්න මේ ටික තමයි අප් වීමක් තියෙන. අනිත් ඔක්කොම මාකට් එක ඩවුන් වීමක් තියෙන්නේ. මේකදී මේ all coin session එකක් කියන්නේ all coin එකක් කියන්නේ ඔයගොල්ලන්ට පොඩි ටිප් එකක් කියන්නම්. මේ දන්නේ නැති කෙනෙක්ට මේක ලොකු දෙයක් නෙමෙයි. දැන් all coin නැත්තම් al coin කියනවා. ඒක ප්‍රොනවුන්ස් එක ප්‍රශ්නයක් නැහැ. all coin කියලා කියනවා, al coin කියලාත් කියනවා. මේ all coin එකක් කියන්නේ බිට්කොයින් හැර අනිත් කොයින් හැම එකටම කියන්නේ all coin කියලා. ඒ කියන්නේ දැන් ඔයාලට මේක පැහැදිලිව පේනවා මේ BTC මාකට් එක විතරක් තැඹිලි පාටින් පෙන්눔 කරලා තියෙනවා. ඒ කියන්නේ මේ BTC එක තමයි මේ බිට්කොයින් එක හැර
අනිත් මාකට් ඔක්කෝම ඕල් කොයින් කියල තමයි හඳුන්වන්නේ. එහෙම නැත ඇල් කොයින් කියල විදිහට හඳුන්වන්නේ. ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න. ඒක වාට ඉස්සරහට වැදගත් වෙන්න පුළුවන්. දන්නේ නැති කෙනෙක් තමයි මේක කිව්වේ. ඇවරේජ් ක්‍රිප්ටෝ RSI එක ගත්තහම මාකට් එකේ ක්‍රිප්ටෝ RSI එක 44යි. ඒ කියන්නේ good. 50ට උඩින් තියෙනවා නම් ඒ වුණාට දැනටත් තියෙන්නේ ඕවර්සෝල්ඩ් එකක්. පෙන්නන ඕවර්සෝල්ඩ් එක 3.5% පෙන්නන්නේ. ඒ වගේම ඕවර්බෝත් එක 1.6 පෙන්නන්නේ. දැන් මේ වෙලාව ගත්තහම BTC Ethereum XRP මාකට් එක රිකවර් වීමක් පෙන්නුම් කරනවා. දැන් ඔයාලට ගත්තහම XRP ගත්තහම කියන්නේ බෝත් එක පැත්තට යන ගමන් තියෙන්නේ මාකට් එක රිකවර් වෙනවා. BTC මාකට් එක රිකවර් වීගෙන එන ගමන් Ethereum, BNB, Solana, Dogecoin, Cardano ඒ වගේම මාකට් එක ගත්තහම යම් කිසි විදියකින් රිකවර් වීමක් පෙන්නුම් කරනවා. අද දවසේ ගත්තම XRP ගත්තහම මේ වෙලාවේ පෙන්වන්නේ 67යි. ඒ කියන්නේ RSI එක පෙන්වන්නේ මේ 15 මිනිට් එකේදී පෙන්වන්නේ 67යි. අද දවස් අතුලත RSI එක 41යි. ඒ කියන්නේ 50න් පල්ලෙහා තියෙන්නේ. ඒ කියන්නේ ඕවර්සෝල්ඩ් එකක්. අපි බලමු පොඩ්ඩක් XRP මාකට් එක මොන වගේද කියලා. මේ තියෙන XRP මාකට් එක ඔයාට පේනවා XRP එක යම්කිසි විදියකට මාකට් එක ඩවුන් වෙලා තියෙනවා. මේ මාකට් එකේ මෙන්න මේ විදිහට තමයි සපෝට් එකක් විදිහට පැවතුනේ. ඒ වගේම මාකට් එක හැසිරලා තියෙන්නේ. ඒ වගේම ඔයාට පේනවා මාකට් එක මෙන්න මේ කියන හොඳ සපෝට් එකකට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ පැත්තේ. මාකට් එක දැනට මේ ඩේලි චාර්ට් එක පෙන්වන්නේ කොයින්ස් එක කියන්නේ දවස් 1 2 3ක් දවස් 3ක් මාකට් එක අප්වීමක් තියෙන. මං හිතනවා මාකට් එක මෙතනින් ඉඳන් රිකවර් වෙන්න පුළුවන්. මාකට් එක අප් වෙයි. මාකට් එක අප් වෙනවා තින් අද දවස කියන්නේ මෙන්න මේ වගේ රේන්ජ් එකකට 74% අප්වීමක් පෙන්නුම් කරයි. ඒක හින්දා ඔයගොල්ලෝ පොඩි ඇලර්ට් එකකින් ඉන්න. XRP මාකට් එක අද දවසේ ඉඳලා යම්කිසි රිකවර් වීමක් පෙන්වනවා. ඒත් එක්කම ගත්තහම BTC මාකට් එක මම ඒකට සම්පූර්ණ කියන්නේ මම ඔයගොල්ලන්ට BTC මාකට් එක සම්පූර්ණ ඇනලයිස් කරලා වීඩියෝ එකක් දාලා ඇති. ඒ වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට කිව්වා මාකට් එක 81400 නුත් පල්ලෙහාට වැටෙනවා කියලා තමයි තියෙන්නේ. මම ඒක thumbnail එකේ දාලා දෙන්නේ මාකට් එක 81000 නුත් පල්ලෙහාට වැටේද කියන එක. ගොඩක් අය කියලා තිබ්බ 85000යි 85000ට වෙනකම් වැටෙන්නේ නැහැ කියලා. ඒ වුණාට මම කිව්ව විදිහටම 81400 නුත් පල්ලෙහාට වැටුණා. මාකට් එක වැටලා තියෙනවා 80743 දක්වා පල්ලෙහාට වැටුණා. මගේ ඇනලයිස් එක සක්සස්. මිනිසුන් කියන්නේ හැමෝන්ට මේ කියන්නේ ඒගොල්ලෝ වැරදි කියන්නේ මොකද ඇනලයිස් කියන එක එදා දවසේදී ඒ කියන්නේ යම් කිසි විදියකින් මම ඇනලයිස් කරපු විදිය සක්සස් වෙලා තියෙනවා. තව කෙනෙක්ට සාපේක්ෂව මේ මාකට් එක කියන්නේ මාකට් එක මට ඕන විදියටවත් ඔයාට ඕන විදියටත් කාටවත් ඕන විදියට නෙමෙයි හැසිරෙන්නේ. මේක ඩිසෙන්ට්‍රලයිස් සිස්ටම් එකක්. ඒක නිසා ඔයගොල්ලෝ හැමතිස්සෙම කියන්නේ මේක මේ ඩේලි නිවුස් විතරයි දෙන්නේ. මම මේ ඔයගොල්ලොන්ට සිග්නල් දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ තීරණය කරන්න මාකට් එක මොන වගේ විදියට හැසිරෙනවද කියලා. මම වීඩියෝ එකේ දැන් 81400 පල්ලෙහාට යනවා කියලා. ඒ වගේම කිව්ව විදිහටම මාකට් එකේ විදිහට වැටලා දැන් 86300 තමයි මාකට් එක තියෙන්නේ. මාකට් එක යම් කිසි විදියක අද දවසේ ඇතුළත ගත්තාම මාකට් එක ඩවුන් වීමක් පෙන්නනවා. මේ පෙන්නන්නේ එක ඩේලි. නමුත් මට හිතන විදියට මාකට් එක මෙන්න මේ රේන්ජ් එකෙන් උඩ යම් කිසි විදියකට අප්වීමක් පෙන්නුම් කරයි. ආයමට එහෙම වුණා කියලා ඔයගොල්ලෝ බයි කරන්න යන්න එපා. මොකද තාම මාකට් එකේ සිග්නල් එකක් හරියට පර්ෆෙක්ට්ලි BTC එකේ දීලා නැහැ. හැබැයි RSI එකේ ඉන්ඩිකේටර් එකේ මාකට් එක ඕවර්සෝල්ඩ් එකෙන් බෝත් එක පැත්තට මාරු වෙන ගමන් තියෙන්නේ. ඒක නිසා good news එකක්, good news signal එකක් ඒක RSI එක. පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉන්න. ඊයේ දවසේ ගත්තාම මේ Cardano coin එක එහෙම නැත්නම් ADA කියන coin එකේ යම් කිසි විදියක හැකර් වීමක් සිදු වෙලා තියෙනවා. මේ තියන්නේ CoinDesk එකේ සඳහන් කරලා තියෙනවා 2025 නොවැම්බර් 23 හවස 6ට තමයි මේ නිවුස් එක දාලා තියෙන්නේ.
Cardano temporarily split into two chains after attacker uses AI generated script to exploit at the known bug. එකන්නේ මේක ගැන කිව්වහම මම ඔගොල්ලන්ට මම පැහැදිලි කරන්නම් මේ Cardano coin එක ඒගොල්ලන්ගේ chain එක මේ block chain එක මේ Cardano chain එක කොටස් දෙකකට හැකර් කෙනෙක් විසින් ඒ කියන්නේ හැක් කරලා තියෙනවා. ඒ හැක් කිරීමෙන් මාකට් එක, ඒ කියන්නේ Cardano මාකට් එක, ඒ කියන්නේ Cardano chain එක කොටස් දෙකකට කැඩලා තියෙනවා. ඒ කොටස් දෙකකට කැඩුනහම එක ඒ කැඩිච්ච nodes දෙක, ඒ කියන්නේ එක සිස්ටම් එක, ඒ කියන්නේ සිස්ටම් එක කොටස් දෙකකට කැඩුනහම එක සිස්ටම් එකකින් මේ AI generated script එක රිජෙක්ට් කරලා තියෙනවා. අනිත් සිස්ටම් එක, ඒ කියන්නේ අනිත් Cardano එක AI generated script එක accept කරලා තියෙනවා. එතකොට යම් කිසි විදිහකට හැකර් කෙනෙක්, ඒ කියන්නේ ඒ හැක් කරපු එක ඒ coin එකේ එක කොටසක් විසින් හැක් කරලා, ඒ කියන්නේ ඒක ඇතුළේ රිංගලා තියෙනවා. මේක යම් කිසි විදිහට මාකට් එකට ලොකු ඩැමේජ් එකක් නෙමෙයි. නමුත් Cardano එක ගැන ඔයගොල්ලෝ පොඩි ඇලර්ට් එකකින් ඉන්න. මේ මාකට් එකේ යම් කිසි විදිහකට ඔයගොල්ලන්ගේ වොලට්ස් වලට යම් කිසි විදිහක බලපෑමක් මේ වෙනකොට එල්ල වෙලා නැහැ. නමුත් ඔයගොල්ලෝ ඒ Cardano ADA coin එක ගැන ඔයගොල්ලෝ ඉන්වෙස්ට් කරලා තියෙනවා නම් ඒක ගැන අවබෝධයකින් ඉන්න. අපි ADA මාකට් එක ගත්තහම මේ වෙලාවේදී නම් Cardano නම් RSI එක මම මේ daily chart එකේ ඉන්නේ. RSI එකේ නම් මේ දවස් 3ෙම තිබ්බේ extremely oversold එකක්. නමුත් මේ දවස් දෙකක්, ඒ කියන්නේ අදයි ඊයේ ඇතුළත මාකට් එක යම් කිසි විදිහට recover වීමක් පෙන්නුම් කරනවා. Cardano එක දැනට හැකර්, ඒ කියන්නේ ඒක ඒගොල්ලොන්ගේ ඒ මාකට් එක Cardano මාකට් එක යම් කිසි විදිහක ඩවුන් වීමක් පෙන්නුම් කරන්නේ නැහැ මේ වෙලාවේ. ඒ වුණත් ඕගොල්ලෝ ඒ ගැන අවබෝධයෙන් ඉන්න. ඉතිරියම් මාකට් එක ගැන කතා කරනකොට අද දවස් ඇතුළත ගත්තාම ප්‍රයිස් එක තියෙන 2815. ඒ කියන්නේ දවස් ඇතුළත බැලුවහම මාකට් එක යම් කිසි විදිහට ඩවුන් වීමක් පෙන්නුම් කරනවා. ආසන්න වශයෙන් ගත්තොත් 0.5% ඩවුන් වීමක් තියෙනවා. ඒක බෑඩ් නිවුස් එකක් නෙමෙයි. දැනට මාකට් එක යම් කිසි විදිහට රිකවර් වීමක් පෙන්නුම් කරනවා. මේ coin market cap එකේදී මෙන්න මේ කියන පුද්ගලයා මාකට් එක සම්පූර්ණයෙන් ඇනලයිස් කරලා තියෙනවා. එයා කියනවා මාකට් එක 2500 කියන රේන්ජ් එකට පල්ලෙහාට බැලලා මාකට් එක අප් වෙන්න පුළුවන් කියලා කියලා තියෙනවා. ඕගොල්ලෝ ඒක ගැන ඇලර්ට් එකෙන් ඉන්න. අද දවසේ තුල ලික්විඩේෂන් එක ගත්තොත් Bitcoin එක ලික්විඩේෂන් එක තියෙනවා 73 million, Ethereum 48 million, other coins ගත්තහම 15 million විදිහට තමයි පෙන්නුම් කරන්නේ. මාකට් එක ගත්තොත් ලික්විඩේෂන් හීට් මැප් එක අනුව ලොකුවට, ඒ කියන්නේ මාකට් එකේ වෙනස් වීමක් නැහැ. දැනට මාකට් එක ඕකේ. අද දවසේ මාකට් එක යම් කිසි විදිහක රිකවර් වීමක් පෙන්නුම් කරනවා. ඔගොල්ලොන්ට ඇනලයිස් කරන්න ඕන කොයින් ඒව තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. channel එක subscribe කරලා තියාගන්න. daily news මම ඔයගොල්ලන්ට ගෙනල්ලා දෙන්නම්. ඒ වගේම investment, share market, trading ඒ සම්බන්ධ ඔයගොල්ලන්ට knowledge එක මේ channel එකෙන් ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඔයගොල්ලෝ subscribe කරලා තියන්න. comment කරන්න. ඔයගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් මොනවාද analyze කරන්න ඕනේ. ඒ වගේම මොන වගේ coins ගැනද ඔයගොල්ලන්ට දැනගන්න ඕනේ කියලා කියන දේවල් comment කරලා තියන්න. මම ඔයගොල්ලන්ට ඒ සම්බන්ධව fundamental වගේම technically ඇනලයිස් කරලා ඔයගොල්ලන්ට knowledge එකක් ලබා දෙන්න. අද දවසේ මාකට් එක මේ වගේ. ආයෙත් දවසක හම්බෙමු. එතකන් ඔයගොල්ලන්ට thank you.